charge කරලා යන අලි වැටක් කොහොමද අපි සෝලාර් වලට කන්වර්ට් කරගන්නේ? ඒකට මම මේ විදිහේ කවුලුවක් කපා ගත්තා ස්විච් එක බ්‍රැකට් කරගන්න. ස්විච් එක දැන් මේ පාස් අගන තියෙනවා වලට පේනවා ඇති. පින් හතරම එක කනෙක්ට් කරන විදිහට මේක මේ පාස් අද හොඳට මතක තියාගන්න. ආයිබෝන් යාළුවනේ සසික්ස් පවර් YouTube channel එක සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට ගෙනාවේ මේ normal ඒ කියන්නේ charge කරලා යන අලි වැටක් කොහොමද අපි සෝලාර් වලට කන්වර්ට් කරගන්නේ? ඒ කියන්නේ සෝලාර් වලට ලේසියෙන්ම හදාගන්නේ කොහොමද? ලොකු වේදමක් නැතුව අපිට මේ මැෂින් එක සෝලාර් වලින් වැඩ කරන විදිහට හදාගන්න කොහොමද? මට මේ මැෂින් එක මගේ කස්ටමර් කෙනෙක් ගෙනල්ලා දුන්නේ. එයාට මේ ඒ කියන්නේ පැය 24ම මේක ඔන් කරලා තියන්න ඕන කියලා කිව්වා රිලව්ගේ ප්‍රශ්න හින්දා. ඒ නිසා එයාට මැෂින් එකක් තමයි ඉල්ලුවේ මගෙන් මේ සෝලාර් වලින් දුවන මැෂින් එකක්. මම කිව්වා සෝලාර් වලින් දුවන මැෂින් එකක් එයාගේ මැෂින් එකක් තියෙනවා කියලා කිව්වා. මම කිව්වා මේක මම සෝලාර් වලට කන්වර්ට් කරලා දෙන්නම් කියලා. ඔයාලා ඒ සෝලාර් වලට කන්වර්ට් කරන්න ඕන වෙනවා. අපිට මේ පොඩි charge control එක මේක PWM charge control එකක්. පොඩි ගාණක් වෙන්නේ මේක රුපියල් 2500ක් වගේ වෙන්නේ වෙළඳ පොලේ තියෙනවනේ බහුලව ගන්න. ඒ වගේම පොඩි ස්විච් එකක් on off ස්විච් එකක් අරන් තියෙනවා. හරි එහෙනම් අපි යමු මේක සෙටප් කරන වීඩියෝ එකට. හොඳයි යාළුවනේ දැන් අපි මම වයර් ටික දාගත්ත වීඩියෝ එක දික් වෙන නිසා charge control එක හැම දාලා සෙටප් කරගෙන තියෙන්නේ. ඒ වගේම මම මේ සඳහා ස්විච් එකට අමතරව මේ වගේ ඔයාලට පේනවා ඇති බනානා ක්ලිප් ජෝඩුවක් දාගත්තා සූර්ය පැනල් එක මේකට ඉන් කරන්න සෝලාර් පැනල් එක. ඒ වගේම අර ස්විච් එකට මම මේ විදිහේ කවුලුවක් කපා ගත්තා ස්විච් එක බ්‍රැකට් කරගන්න. එතකොට ඔයාලට ලොකු දෙයක් නෑ මේක සෙටප් කරද්දි. ඔයාලා මෙන්න මේ බනානා ජැක් දෙකට තමයි සෝලාර් පැනල් එක ඉන් කරන්නේ. ඒකේ පොසිටිව් නෙගටිව් තියෙනවනේ. ඒ පොසිටිව් නෙගටිව් වයර් දෙක තමයි මම මේ අරන් තියන්නේ. කන්ට්‍රෝල් එකේ සෝලාර් මාක් එක තියෙනවනේ. අන්න ඒ සෝලාර් පැනල් එක ඉන් කරන පොයින්ට් එකට තමයි මේ පොසිටිව් නෙගටිව් ඔයාලා ලබා දෙන්න ඕනේ පැනල් එකෙන් එන. මේක හයි කරගන්න මේක ලොකු සිද්ධාන්තයක් නෑ. ඔයාලට ගෙදරදීම ලේසියෙන්ම කරගන්න පුළුවන් ලොකු වේදමක් යන්නෙත් නෑ. ඔයාලට කැමති විදිහට ඔයාලා යොදා ගන්න බැටරිය අණුව පැනල් එක තෝරගන්න පුළුවන්. ඔයාලා මගේ වීඩියෝ බලලා හොඳයි නම් කමෙන්ට් කරගෙන යන්න. කොහොමද තව ඔයාලට මොන වගේ වීඩියෝ ඕනද කියලා. ඊට පස්සේ මම ඔයාලට මේ බැටරි ලයින් එක මේක තියෙන්නේ මේ සෝලාර් එකේ බැටරි ලයින් එක මේ තියෙන්නේ පැනල් එකේ ලයින් එක මේක. එතකොට අපි පේනවා ඇති මම මේකේ බැටරි රිනේ එක ඩිරෙක්ට් දීලා තියෙනවා මේ කන්ට්‍රෝල් බොක්ස් එකෙන් එන ඩිරෙක්ට් දීලා මේක මම පාස් කරගෙන තියෙන්නේ වීඩියෝ එක දික් වෙන නිසා. ඒ වගේම පොසිටිව් එකක් අරන් තියෙනවා මේ ස්විච් එක පැත්තට අපි. බැටරියේ ඩිරෙක්ට් පොසිටිව් එක අරන් තියෙන්නේ මේ ස්විච් එක හරහා තමයි මෙන්න මේ පැනල් එක ඔන් වෙන්නේ. අනිවාර්යයෙන් මේකට ස්විච් එකක් දාගන්න ඕනේ. මේ මොකද නැත්තම් ඔයාලා පැනල් එක ඉස්සෙල්ලා ඉන් කරොත් මේ charge control එකට හොයාගන්න බැරි වෙනවා බැටරි එකද දෙකද කියලා. මොකද මේක 12 24 දෙකම සපෝට් කරන නිසා. ඒ නිසා මුලින්ම මේ බැටරි ඔන් කරලා ඉන්න ඕනේ. මේ control box එක ඔන් කරගත්තොත් තමයි අපිට මේ පැනල් එකේ ඉන්පුට් එක දෙන්න පුළුවන්. මොකද එතකොට මෙයා දන්නවා 12 volt බැටරියක්ද 24 volt බැටරියක්ද තියෙන්නේ කියලා. ඒ නිසා තමයි අපි මේකට ස්විච් එකක් දාගන්නේ.
හරි මේකත් අපි අමුණ ගමු. මේක පොසිටිව් එකට මේක පොසිටිව් එක අමුණනවා. මේක එන්නේ ස්විච් එක හරහා. මේ පොසිටිව් එක එන්නේ බැටරියේ පොසිටිව් එක ස්විච් කරලා තමයි මේ කන්ට්‍රෝල් බොක්ස් එකට එන්නේ. හොඳට මතක තියාගන්න ඒක. අනිවාර්යයෙන් මේ විදිහට ඔයාලා වයරින් එක කරගන්න. ස්විච් එකක් හරහා අනිවාර්යයෙන්ම ඔයාලා දාගන්න. ඔයාලට පුළුවන් නම් සෝලා පැනල් එකකට ස්විච් එකක් දාගන්න. ස්විච් එකක් දාගන්න එක හොඳයි. මොකද ඉස්සෙල්ලාම එතකොට අපිට බැටරිය මේ කන්ට්‍රෝල් බොක්ස් එකට කනෙක්ට් කරලා බෙල්ලා ඊළඟ ස්විච් එක ඔන් කරගන්න පුළුවන්. මේක මේ ගලවන්නෙම නැත්තම් ප්‍රශ්නයක් නැහැ. පැනල් එක නිතරම ගලවලා මේවා කරනවා නම් තමයි ස්විච් එකක් දාගන්න ඕනේ. නැතුව පැනල් එක සම්පූර්ණව සෙටප් කරලා තියෙනවා නම් එකම විදියට කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද මේ අපි මේ වගේ ඉතින් ස්විච් එක ඔයාලට පේනවා ඇති. මේ ස්විච් එකේ පින් 4ක් තියෙනවා. එකම ඔන් ඔෆ් එක තියෙන්නේ. ඔයාලට පුළුවන් නම් මේ පින් 4ම එක පැත්තක් එහෙම බ්‍රිජ් කරලා ගන්න. එතකොට මේ ස්විච් එකේ කොටස් දෙකම භාවිතයට ගන්න පුළුවන්. එක ගොඩක් හොඳයි. මොකද ලොකු ඇම්පියරයක් වුණත් මේකේ එතකොට අර ගන්න පුළුවන්. මේ ස්විච් එකේ පින් 4 දෙක බ්‍රිජ් කරලා ගත්තොත් අපි මේ එකක් ගත්තොත් මේ එක පැත්තයි මේක වැඩ කරන්නේ ස්විච් එකේ. මොකද මේක කන්ටැක්ට් දෙකකින් තමයි මේ ස්විච් එක ඔන් ඔෆ් වෙන්නේ. එතකොට අපිට මේ කන්ටැක්ට් දෙකම භාවිතා කරගන්න පුළුවන්. මේ දෙකම බ්‍රිජ් කරලා ගත්තොත්. මේක හරි. එහෙනම් අපි පාස් කරමු මේක. හොඳයි යාළුවනේ. අපි මේ ස්විච් එක දැන් මේ පාස් කරගෙන තිනවා. ඔයාලට පේනවා ඇති. පින් 4ම එක කනෙක්ට් කරන විදියට මේක මේ පාස් හද හොඳට මතක තියාගන්න ඔයාලා. මේකට මේ බවුත් එක ගොඩක් වෙලා තියන් ඉන්නපා. එහෙම වුණොත් මේ පින් එක රත් වෙලා එවිලා මේවා වෙන්න ඉඩ තියෙනවා. ඔයාලට ෆීමේල් ක්ලිප් එක දාගෙන උනත් මේක කරගන්න පුළුවන්. මේ දෙකම කනෙක්ට් කරලා තියෙන්නේ මම. මේ කිසි ඊට පස්සේ ඔයාලට තේරෙනවා ඇති මම මේ කරපු સિદ્ધාන්තය මම ඔයාලට නැවත පැහැදිලි කරලා දෙන්නම්. මේකේ ඔයාලා මේ වගේ charge control එකක් ගත්තොත් මේකේ positive negative battery line mark එක තියෙනවනේ. ඒකේ ඍණ line එක battery ඍණ line එකට දෙන්න ඕනේ. ඊට අමතරව මේ ධන line එක එනවනේ. battery එකෙන් අපි දෙන ධන line එක. ඒක මේ switch එක හරහා තමයි මේ control box එකට එන්නේ. මේක එතකොට on off කරගන්න පුළුවන් මේ control box එක. මොකද ඒක හේතුව අපි ඉස්සල්ලාම මේක මැෂින් එක අපේ වැටට සෙටප් කරද්දී අපිට මේ control box එක තමයි ප්‍රථමයෙන්ම on කරගන්න ඕනේ. මොකද මේක වෝල්ට් 12ටයි 24ටයි තමයි හදලා තියෙන්නේ. එතකොට මෙයා මේ ස්විච් එකෙන් මේක on කරගන්නවා කියන්නේ පැනල් එක කනෙක්ට් කරන්න ඉස්සෙල්ලා මේක කනෙක්ට් කරන්න ඉස්සෙල්ලා මේක on කරගන්නවා කියන්නේ මෙයා දැනගන්නවා මෙතන තියෙන්නේ 12 වෝල්ට් බැටරියක් කියලා. ඊට අමතරව 24 එකක් තිබ්බොත් මෙයා දන්නවා මේක 24 බැටරි දෙකක් සීරීස් කරලා 24 වෝල්ටේජ් එකක් තමයි මේකේ තියෙන්නේ කියලා. ඒ නිසා තමයි අපි මේ ස්විච් එක දාන්නේ. මොකද මේක නැත්තම් මේ අපි මේක ස්විච් එකක් දාන්න නැතුව කෙලින්ම මේක දීලා තිබ්බොත් මේක දිගටම ඔන් වෙලක් තියෙනවා. මේ ඊට අමතරව අපි මේ පැනල් එකෙන් මේ ඉන්පුට් එක දුන්නට මෙයා මේ charge කරන එක ජෑම් කරගන්නවා. ඒ කියන්නේ මේ හරියට charge වෙන්නේ නැතුව යනවා. මොකද මෙයා දන්නේ නැනේ මේ 12 වෝල්ට් බැටරි එකක්ද නැත්නම් 24 වෝල්ටේජ් එකක්ද දෙන්න ඕනේ කියලා මෙයා දන්නේ නැති නිසා තමයි අපි මේක ඉස්සෙල්ලා ඔන් කරගන්න ඕනේ. එතකොට මෙයා දැනගන්නවා බැටරිය 12 වෝල්ට් බැටරියක් තියෙන්නේ. හරි අපි මේක ඔන් කරලා බලමු. ඔව් 12.4ක් පෙන්වනවා. ඔයාලට පේනවා ඇති. මේ ස්විච් එකෙන් තමයි මේක ඔපරේට් වෙන්නේ. ඊට අමතරව පැනල් එකෙන් දෙන වයර් දෙක ඔයාලා මේ වගේ බනානා ක්ලිප් යෝඩු දෙයක් දාලා පොසිටිව් නෙගටිව් කෙලින්ම දෙන්න මේකට කිසි ප්‍රශ්නයක් නැහැ. පොඩි දෙයක් තියෙන්නේ. එතකොට මෙන්න මේ ස්විච් එක අපි ඔන් කරලා බලමු මැෂින් එක ඔන් වෙනවද කියලා. ඔව් මැෂින් එක ඔන් වෙනවා. ඔයාලට පේනවා ඇති. මේ ඉන්ඩිකේට් වෙනවා මේ අවුට්පුට් වෝල්ටේජ් එක එනවා කියලා. සද්දෙකුත් එක්ක. හොඳයි යාළුවනේ, මගේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලත් මගේ channel එක subscribe කරලා මට support එකක් දෙන්න. මේ වගේ වීඩියෝ ඉදිරියටත් ගේනවා ඔයාලා දැනුමක් ලබා ගත්තා කියලා හිතනවා මම. හොඳයි, සුබ දවසක්. ජය වේවා.